සුබ දවසක් යාළුවනේ. මං අද ඔයාලට ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න හිතුවා. වීඩියෝ එකක් ගේන්න හිතුවා කියන්නේ වීඩියෝ එකක් කරන්න හිතුණා. නිකන් ඉන්න ගමන් වැඩ කර කාර්ය බහුල වුණත් නිකන් වෙනසකටත් එක්ක නිකන් ආස හිතුණා. සාමාන්‍යයෙන් මං ඔයාලා දන්නවා මම වීඩියෝ එකක් කරන්නේ මොකක් හරි කන්ටෙන්ට් එකකට මාතෘකා එහෙම මම ටියුෂන් කරන්නෙත් නෑ. මම එහෙම සාමාන්‍ය YouTube එකේ ගල් විකුණන්න එහෙම මගේ සේල්ස් වලට මම යොදා ගන්නවත් අඩුයි ඇත්තටම එහෙම. එතකොට අර නිකන් ඇත්තටම නිකන් මගේ කැමැත්තෙන් තමයි නිකන් කාට හරි දෙයක් ගන්නවා නම් බලන කෙනෙක් එහෙම කතා කරලා එහෙම කියනකොට නිකන් එහෙම තමයි වීඩියෝ එකක් කරන්නේ. එතකොට මේ මම මේ වීඩියෝ එක කරන්නේ අද අනාථ වීම. කොහොමද මේ බිස්නස් එකේ අනාථ වෙන්නේ නැතුව ගමනක් යන්නේ? මේක ඇත්තටම කරන්නේ මුදෙක්ම අලුතෙන් පටන් ගන්න කෙනෙකුට. ඒ කියන්නේ නවක මැණික් ව්‍යාපාරිකයෙකුට ශ්‍රේෂ්ඨ ඉන්න කෙනෙකුට නෙමෙයි. අලුතෙන් මැණික් ව්‍යාපාරයට එන හැමෝම ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. අපි ලොකු සල්ලිකාරයෝ වෙලා හිටියනම් මේකට එන්නේ නැහනේ. ඒ කියන්නේ අපි යමක් කරන්නනේ දැන් බිස්නස් එකක් කරන්න හිතන්නේ. එතකොට ගොඩාක් මට මේ ගිය සතිය තුල කෝල් 3ක් විතර ආවා. අනාථයි බිස්නස් එක හිර වෙලා අතේ තිබ්බ සල්ලිත් ඉවරයි. මොකද කරන්නේ අයියෝ? ඒ කියන්නේ ඔයාලා ගල් ගත්තාම දැන් මෙහෙම මැණික් මේ රෆ් එකේ මෙහෙම ඔයාලා ගන්නවනේ. මාකට් වලට ගිහිල්ලා ගල් ගත්තාම කොහෙවත් වීඩියෝ එකකින් බැලුව පළියට නැත්තම් කවුරු හරි ඔයාලා ජෙමොලොජි කාගෙන් හරි ඉගෙන ගත්තා වෙන්න පුළුවන්. නමුත් ඒ දැනුම ලබා ගත්තට බිස්නස් එකේදී බිස්නස් එක කරන්න ඔයාලා. මම කලිනුත් වීඩියෝ කියලාදී පුරුදු වෙන්න හොඳම දන්න තමයි මාකට් එක ගිහින් රස්තියාදු වෙන්න මාස ගණන් කියලා. ඒ කියන්නේ තමන් අවබෝධ කරගන්න ඕනේ මෙතන වෙන්නේ මොකද්ද කියලා. එතකොට කවුරු හරි කිව්ව පළියට ගත්ත ගමන් මොනවද බලන්නේ නැතුව ඔහේ ගල් කට් කරන්න එපා. එහෙම කට් කරන්න එපා. එහෙම කට් කරනවට වඩා ඔයාලට මේ විදිහට රෆ් එකේ සේල් එක කරොත් ඔයාලට හිර වෙන්නේ නැතුව එදිනෙදා යන්න පුළුවන්. ගල් කට් කරන එක හොඳයි. හොඳ ලාභයක් ගන්න අපි අනිවාර්යෙන් ගල් කට් කරන්න ඕනේ. එතෙන්ට එනකොට අපි බලන්න ඕනේ මාකට් එකේ මොනවද විකිනෙන ගල් කියලා. ඔයාලා හොඳට බලා හිටියොත් ඔයාලට තේරෙනවා අපේ ලංකාවේ මාකට් එකේ බය කෙනෙකුට කට්ටිය ගිහින් ගල් පෙන්නනකොට දැන් රත්නපුරේ කියලා හිතන්න කවුරු හරි බය කෙනෙක් ඇවිල්ලා අපේ කට්ටිය ගිහින් ගල් පෙන්නනකොට සාමාන්‍යයෙන් ගල් 50ක් පෙන්නුවොත් අනිවාර්යෙන් ගල් 35ක් රිජෙක්ට්. ගල් 15යි ඕකේ වෙලා තියෙන්නේ. ඇයි එකම වර්ගයේ ගල් එකම ප්‍රමාණය ඒ පරාසයෙන් එයා ඒ බයට හරියන ගල් තමයි සාමාන්‍යයෙන් දාන්නේ. එතකොට එහෙම රිජෙක්ට් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ කට් එක. අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් වර බේරන්න කපනවානේ. වර බේරන්න කපනවා කියන්නේ කට් එක ගැන හිතන්නේ නැහැ. නමුත් වර බේරලා චූටි ට්‍රැක් එකක් තියලා කපන කැරට් දෙකට වඩා ලූප් ටීන් එකට ලස්සනට තුඩි දෙන්න කපන කැරට් එක වටිනවා. ඒකයි රහස. ඒ කියන්නේ ගල් විකිනෙන්නේ කට් එකේ තියෙන පර්ෆෙක්ට්. ඒ කියන්නේ ක්වොලිටි එකට. අපි කට් කරන්න ඕනි ගල් අපිට මේ ගල් මහ පොළවේ හැදෙන්නේ. ලොකු මේ කියන්නේ ලොකු ස්වභාවික ක්‍රියාවලියකින්. එතකොට ඒකට අවුරුදු 100,000 ගාණක් යනවා. එහෙම හැදෙන මේ මැණික් මහ පොළවේ ඇස්සේ කිනි කඳු ලෝදි එක්ක තෙරපිලා වතුර පාරවල ගලාගෙන ගිහිල්ලා ක්‍රිස්ටල් සිස්ටම් ඕවා ගල් පාර කියුබික් ඕවා ලොකු කතන්දර නේද? එතකොට එහෙම ගොඩාක් මේ අමාරුවෙන් මේ හැදෙන දුර්ලභ මේ මැණික් ගල මේක ගොඩක් වටිනවා. මේවට ගොඩක් මේවට බල තියෙනවා. මේ මැණික් ගල එහෙම අර ඇත්තටම නිසියාකාරව කට් කරේ නැත්නම් අවසන් ප්‍රතිඵලයට ගත්තේ නැත්නම් ඒක මැණික් ගලටත් කරන අසාධාරණයි. ඒක කරන්න එපා. ගලක් කට් කරනවා නම් ඔයාලා අනාථ වෙන්නේ නැතුව වෙන්න පර්ෆෙක්ට් විදිහට කට් කරන්න. අනිත් එක මාකට් එකේ යන්නේ ගල් මොනවද? විතර විකිනෙන දැන් ඔයා අලුත් කෙනෙක් නම් ඔයා අතේ තියෙන අඩු මුදල් ප්‍රමාණයක් නම් ඔයා හදන්නේ කොහොම හරි ගේමක් ගහන්න නම් ජීවිතේ ගොඩ යන්න. එහෙනම් සහෝදරයා ඔයා බලන්න මොනවද විකිනෙන්නේ කියලා. ඔයා කවදාවත් අතේ රැඳෙන ගලකට යන්න එපා. එහෙම ගියොත් ඔයා හිර වෙනවා. එහෙම වුණොත් ඔයාට කරන්න අමාරුයි. ඔයා කරගෙන යන්න නිතර මං කියන්නේ තර සාමාන්‍යයෙන් පාට ගල් ඒ වගේ සපාය වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
කියන්නේ මොනවා වුණත් පාට ගල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ලොකු ගල් වලට වඩා පොඩි ගල් සෙල් වෙනවද? එහෙම හොඳට බලලා ගලක් කට් කරන්න. නැත්තම් ඔයාලා අනාථ වෙනවා. ඔයාලා තේ මන්නම් කියන්නේ තියෙන්නේ පොඩි මුදල් ප්‍රමාණයක් නම්. ඔයාලා අලුතෙන් නම් බිස්නස් එකට ආවේ. ඔයාලා මුලින්ම ටික කාලයක් රෆ් කරන්න. රෆ් එකෙන් විකුණන්න. ඔයාලට ලැබෙන ලාභය පොඩි වෙන්න පුළුවන්. නමුත් ඔයාලට හිරවීමක් ලොස්ට් එකක් කියන්නේ. අර බිස්නස් එක ඔයාලට අල්ලගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලා ටික කාලයක් කරනකොට කවුරුත් කියන්න ඕනේ නැහැ ඔයාලා කාටවත් ගලක් කට් කරන්න කොහොමද කියලා. ඔයාලට මේ දැනුම එයි. ඒ කියන්නේ මොකද්ද කට් කරන්න ඕනේ, මොකද්ද රෆ් එකේ විකුණන්න ඕනේ, ඔයාලට මේක තේරෙයි. අන්න එහෙම ඒ කියන්නේ හැමෝම හොඳ ගමනක් යන්න. හැමෝටම good luck. ජය වේවා.